සුබ දවසක් කියලා පිළිගන්නවා සියලු දෙනා මදත් මගේ YouTube channel එකට. අද මම මේ කරලා තියෙන CapCut video series එකේ මගේ channel එකේ CapCut video series එකේ තුන්වෙනි වීඩියෝ එකත් එක්ක මම ඊට කලින් videos දෙකක් කරා. ඔයාලා බලන්න නැත්නම් බලන්න description එකේ links දෙකකින් ගිහලා ඒ වීඩියෝ දෙක බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අද වීඩියෝ එක මම ගන්න කතා කරන්න යන්නේ ඔයා හිතන්නේ ඔයා YouTube content creator කෙනෙක් නම් ඔයා face එක මුණ දිලා මුණ කැමරා එකට පෙන්නලා ඔයා videos record කරනවා. එතකොට ඔයාගේ room එකේ colors එක ගැන ඔයා dark ගතිය වැඩි කලර් එකක් තියෙන රූම් එක නම් රෙකෝඩ් කරන්න. එහෙම නැත්නම් ලයිට්ස් එක වැඩි ඩාර්ක් ටිකක් තියෙන්න ඕනේ. ඒ වගේ ප්‍රශ්න තියෙන විදිහට ගොඩක් කට්ටියට වඩා තියෙනවා. ඉතින් ඒක වෙනස් කරගන්න, ඒක අඩු කරගන්න, ඇඩ්ජස්ට් කරගන්න තමයි මේ CapCut app එකෙන් එඩිට් කරන්නට මම අද කරන්නේ. මේ කියලා දෙන්නේ නැහැ කොහොමද මේක ලේසියෙන්ම ඔයගොල්ලන්ට ඩාර්ක් ඕන නම් ඩාර්ක්, වයිට් ඕන නම් වයිට් විදිහට මේක ඇඩ්ජස්ට් කරගන්න කියලා වගේ වීඩියෝ එක. ඉතින් පොඩි මතක් කිරීමක් කරනවා. ඒ විදිහට වයිට් තාම සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් දැන් සබ්ස්ක්‍රයිබ් කරලා එකද වෙන්න කියලා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. හරි මම දැන් මේ විදිහට මගේ desktop එකෙන් මෙතනින් වීඩියෝ එකකට import කරගන්නවා. දැන් මම මේ වීඩියෝ එක මේ sample වීඩියෝ එක timeline එකට drag and drop කරගන්නවා. දැන් මම මේ වීඩියෝ එකේ මගේ මේකේ ටිකක් එළිය වැඩි හින්දා මට මේක adjust කරගන්න ඕන dark පැත්තට. මට කරන්න තියෙන්නේ ඔයාලට මේක white විදිහට හදාගන්න පුළුවන්. මේ system එකෙන් මට ගන්න තියෙන්නේ මේ විදිහට මේ වීඩියෝ clip එක select කරලා adjust එකත් ගිහිල්ලා මෙන්න මේ තුන නම් වැඩි වෙනස් කරන්න කියන්නේ යන්න එපා. ඒක වීඩියෝ එකටම auto select කරලා වෙලා තියෙන්නේ. මෙන්න මේ lightness කියලා තියෙන ඒ අර්ථය තමයි ඔයගොල්ලන්ට කරන්න දෙයක් කරන්න පුළුවන්. expose කියන තැනින් ඔයාලට මේක අඩු වැඩි කරලා ඔයාලට මේක lightness එක වැඩි වෙන්න ඕන නම් අඩු වෙන්න ඕන නම් ඒක මේක adjust කරගන්න පුළුවන්. ඒ වගේම construct කියන එක ඒකෙන් තුත් මේක අඩු වැඩි කරගෙන ඔයාලගේ වීඩියෝ එකට අදාළ විදිහට සහ මේක highlight කියන තැන ඔයගොල්ලෝ මේක වීඩියෝ highlight ලා කැපිලා පේන්න ඕන නම් ඒකත් හදාගන්න. ඒ වගේම shadow කියන එක ගොඩක් වැදගත්. දැන් මේ වීඩියෝ එකේ shadow කියන එක තියෙන්න ඕන. ඉතින් ඒකත් අඩු වැඩි කරලා ඔයගොල්ලන්ට මේක හදාගන්න පුළුවන්. මෙතන මේ white සහ blacks කියන තැන ඔයගොල්ලෝ මම මේක නම් වෙනස් කරන්න යන්නේ නැහැ. ඔයගොල්ලෝ වීඩියෝ කනුව ඒක අඩු වැඩි කරගන්න. එතකොට මේ brittleness කියන එකත් ඔයගොල්ලන්ට change කරගන්න පුළුවන් ලස්සනට. ඔයගොල්ලෝ මේක වීඩියෝ එක brittle ලා පේන්න ඕන නම් ඒක කැපිලා පේන්න ඕන නම් ඒකත් හදාගන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ effects යටතේ තියෙන sharpen ඒ වගේම clarity ඒ වගේම particles සහ fade සහ vignette කියන එක change කරගන්න පුළුවන්. මෙන්න මේ vignette කියන එක ටිකක් වැඩියෙන් මම මේකට යොදා ගන්නවා. ඒ මොකද කිව්ව මේකෙන් තමයි ඔයාගේ වීඩියෝ එක පොඩ්ඩක් කැපිලා පේන දේවල් dark එක වැඩි වෙන්න ඕන, whiteness එක වැඩි වෙන්න ඕන, වැඩිපුර එක හදාගන්න පුළුවන් ලස්සන මෙන්න මේකේ. මට දැන් මේක darkness එකට වැඩි කරගන්න ඕන හින්දා මේකේ මම මේකට හරියට ගන්නවා. ඒතර බලන්න මේ වීඩියෝ එක ලස්සනට මේක dark එක ඇඩ්ලා තියෙනවා. වීඩියෝ එකටත් ගැලපෙන විදියට. මට whiteness එක වැඩි කරගන්න ඕන නම් light එක වැඩි කරගන්න ඕන නම් අනිත් පැත්තට scroll කරන්න. එතකොට ඔයගොල්ලන්ට මේක white එක සහ light එක වැඩි කරගන්න පුළුවන්. දැන් මම මේක හිතනවා දැන් මේක start වෙනකොට වීඩියෝ එක නම් blur effect එකක් වගේ එන්න ඕන කියලා. එහෙනම් වැඩ කරන්න තියෙන මේ effect කියන tab එකට ගිහලා search bar එකේ search එකක් දාන්න blur effects කියලා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලා pro නැති වීඩියෝ effect එක set කරලා මෙතන plus icon එක දෙන්න. දැන් ඔයගොල්ලන්ට බලන්න අපේ final output එක විදිහට ලස්සනට මේ වීඩියෝ එකත් එක්ක mix කරලා මේ අර කළු පාට dark එකත් එක්ක ලස්සනට මේක blur එකත් එක්ක start වෙනවා. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ lag වල වගේ පේන්නේ. ස්ක්‍රීන් රෙකෝඩ් එකක් හින්දා නැත්නම් මේක ලස්සනට මේ CapCut එකේ එඩිට් කරන එක මම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඔයාගේ රිසල්ට් එකක් දැන් ඔයාලම පේනවා ඇති. ඔයා මේක එඩිට් කරගෙන හිටියනම් මෙන්න මේ විදිහට ලස්සන ෆයිනල් අවුට්පුට් එකක් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට තමයි ඔයාගේ වීඩියෝ එකක් මේකේ lightness එක සහ darkness එක වැඩි වෙන විදිහට ඔයාගේ වීඩියෝ එක එඩිට් කරගන්න මේ CapCut එක දාගන්න. ඉතින් යාළුවනේ මේ වගේ තවත් වීඩියෝ බලන්න ඒ විදිහට subscribe කරන්න, වගේ වීඩියෝ එක තවත් බලන්න, share කරන්න, like කරන්න, තවත් කරන්න බලන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකොට සුබ දවසක්.